එකක් ගේන්න. මේ ඉතින් වීඩියෝ එක ගේන්න ඇවිල්ලා අද මට කල්පනා කරේ අද මොනවද මම කියන්නේ කියලා. ඉතින් වීණ එක ගැන කල්පනා කරද්දී ඔළුව කැරකෙනවා සමහරක් වෙලාවට. මේ ඒක නිසා මම අද හිතුවා ෂෝට් ඇන්ඩ් ස්වීට් එකකින් ඉවර කරමු කියලා කැම් වේල. අද ගහන සම්බෝලයකුයි ඔම්බලට් එකේ දාගත්තා. අද දවසේ ගැට ගහ ගන්න යන්නේ. එහෙම තමයි. ඉතින් සම්බෝලේ හදන්නේ කොහොමද ඉක්මනට කියලා මේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. ඉතින් ඒක තමයි මේ කරන්න යන්නේ. ඒකට ඕන දේවල් තක්කාලි ගෙඩි දෙකක් ගත්තා. ඒ මට අවශ්‍ය ප්‍රමාණය මම මරත් දෙන්නේ තම තමන්ට ඕන ප්‍රමාණය වෙනස් වෙනවනේ. ඒක තම තමන්ට කැමති විදිහට හදා ගන්න පුළුවන්. තක්කාලි ගෙඩි දෙකක් ගත්තා. මෙන්න මිරිස් කරලා ගත්තා. මෙන්න ලුණු ගෙඩිය තියෙනවා. මෙන්න ලෙමන් එක තියෙනවා. මම මේ ලෙමන් ජූස් එකක් යූස් කරන්නේ. ජූස් එකක් කියන්නේ මේ ලෙමන් සාරයක්. මේක ඇවිල්ලා shops වල තියෙනවා ගන්න ඇවිල්ලා. ලෙමන් ගෙඩි තියෙනවා, දෙහි ගෙඩි තියෙනවා. ඒවා ගන්න පුළුවන් තමන්ට අවශ්‍ය විදිහට. ඉතින් මට ලේසි ක්‍රමයෙන් හින්දා මම මේක පාවිච්චි කරනවා. ඉතින් ඊට අමතරව සෝල්ට් එක ඕන. මේ මොනවාද ලුණු අනිත් එක මිරිස් කුඩු තියෙනවා. මෙන්න මිරිස් කුඩු. ඊළඟට ගම් මිරිස් කුඩු. ඊළඟට කෑලි මිරිස්. ඉතින් අපි මෙහි ඉද්දි අපිට පොල් ගගා ඉන්න බෑනේ රටවල් වලදී. ඉතින් ඒක තමයි කියලා තියෙනවා ගන්න අපිට ලිටල් එකේ මේ වගේ ඩ්‍රයි කරපු කොකනට් වෙන්න තියෙනවා. මේ ඩ්‍රයි කරපු එකක් මේක. මේ ඉතින් බලද්දි පේන්නේ පිටි පැකට්ටයක් වගේ. නමුත් ඇවිල්ලා මේක දැන් උණු වතුරට අපිට අවශ්‍ය ප්‍රමාණය දාලා උණු වතුර දාපුවම මේක විලා ගොඩක් එනවා. එතකොට මේ අපිට සම්බෝලේ අර ලංකාවේ ෆීල් එක ගන්න පුළුවන්. කියන්නේ තෙතමනෙත් එක්ක අර සුවඳ වගේ සෙට් වෙනවා. ලංකාවේ තියෙන පොල් සුවඳට වඩා පොඩ්ඩක් මේක වෙනස්. මොකද ඩ්‍රයි කරලානේ තියෙන්නේ. ඉතින් අපිට ඒ සමානව ගන්න බැරි වුණාට ඉතින් අපිට මේකෙන් ඇවිල්ලා සම්බෝලයක ෆීල් එකක් ගන්න පුළුවන්. ඒක නිසා බලමු අපි අද කොහොමද මේක හදාගන්නේ. හදාගෙන මේ රස කොහොමද කියලා බලමු. එහෙනම් යමු වීඩියෝ එකට. ඔන්න මම කියවන සම්බෝලේ හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක කරන් ඉන්න ඕන කියලා හිතුණා කියලා. දැන් ඉතින් සම්බෝලේ හදාගන්න ඔක්කොම ඇස්ති කරලා තියෙන්නේ මම. මෙන්න තියෙනවා මිරිස් කුඩු, ගම් මිරිස්, කෑලි මිරිස්, ලෙමන් එක, ලුණු කුඩු, මිරිස්, තක්කාලි ඔක්කොම ටික තියෙනවා. දැන් එන ඉස්සල්ලාම අපි දාගමු පොල් කුඩු එක. මෙන්න මෙහෙම තමයි පොල් කුඩු එක රටන්නේ. පේනවා ඇති ඔයාලට. මම නම් වැඩි හදාගන්න ඇති මම විතරනේ කන්දෙන්. ඒක නිසා මේක වැඩි කියලා හිතනවා මට. ඔන්න ඕකට ඇවිල්ලා අපි මෙන්න මෙහෙම උණු වතුර ටිකක් දාගන්නවා. වැඩි වුණාද මන්ද. ඕක දාලා ඔක පොඩ්ඩක් මෙහෙම කුඩු ගහපුවම ඔක ටික ගොඩක් කියනවා. මෙහෙම කුඩු ගන්න දෙන්නේ. කුඩු ගහපුවම ඔන්න මේ විදිහට එනවා. ගොඩක් කරනවා. මලී නම් වතුරට දාගමු. දාගත්තා. උණු වතුර දාන්න ඕනේ. අය වතුර දැම්මට මේ විදිහට ගන්න බෑ. මෙන්න මේ විදිහට නා කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මිරිස් ටික. ඕන මේ ටික දාගත්තා. මේකක් දැම්මා. ලුණු, මිරිස්, තක්කාලි ඔක්කොම ටික දැම්මා. දාලා ඉවර වෙලා මිරිස් කුඩු තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් කොහොම දැම්මා. මේක පොඩ්ඩක් පාට එන්න වගේ. දැන් මේක කලර් එක පොඩ්ඩක් ගන්න. කෑලි මිරිස් ටිකත් දැම්මා. ගම් මිරිස් ටිකත් දැම්මා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න තියෙන්නේ. මෙන්න ලුණු කුඩු ටිකක් දැම්මා. ලුණු කුඩු කියන්නේ ලුණු වැඩි වුණාද මන් දන්නේ නැහැ බලන්න. අතන ඔන්න ලෙමන් එකකුත් දැම්මා. දැන් තියෙන්නේ අත හොදගෙන අනන්න. ඒ කරගත්ත අත දැන් ඉතින් මේක හොඳට අනන්න ඕන. අනපුවම එනවා අපිට අවශ්‍ය විදිහට. ඉතින් මම හොදන්න අනන්න තියෙන්නේ. මට මේ හැටියට මේකට මොනවද මේ වටලක් මදි වගේ. ඒ මිරිස් කුටිය දාගමු තාම. මේ තව ටිකක් දැම්මා. ඔන්න
ගේනවා ලස්සනට. පාටට එනවා. ඉතින් ඔන්න තමයි හදාගන්න තියෙන ලේසිම ක්‍රමය. රටක ඉන්නවනේ. ඉතින් ඔන්න බලමු දුම් ඇඟුල් නැද්ද කියලා. අවුලක් නැහැ ෂේප්. ඉතින් ඔන්නම තමයි ලේසියෙන්ම සම්බෝලයක් හදාගන්නේ රටක ඉන්න කට්ටිය. ඉතින් ඉතින් මේ විදිහට ඔයාලට කැමති විදිහට සම්බෝලයක් හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයට. ඉතින් පොල් ගගා ඉන්න ඕනේ. ඔන්න මම ඉතින් වීඩියෝ එකක් ගන්න හිතුණා. ඔන්න ගෙනාවා ඉතින් ජය වේවා.